ටැලන්ටුව තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ. ඔයාගේ දක්ෂකම තමයි දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යන්නේ. ඔයාගේ හැකියාව තමයි දෙවියන් වහන්සේ හාස්කමක් කරලා පාවිච්චි කරන්න යන්නේ. ආමෙන්. මොසෙස්ට කිව්වා මොසෙස් යක්ඥා කරන්න එපා. මොනවද ඔයා ළඟ තියෙන්නේ? එයා ළඟ මොනවද තිබ්බේ? සැරයටිය විතරයි තිබ්බේ. එහෙනම් කිව්වා සැරයටිය අරගෙන මූදට කතා කරන්න. මූදට ගහන්න. මූද දෙපෑ වෙන්න යනවා. හලෙලූයා. ඔබගේ ජීවිතේ එහා පැත්ත කෙනාට තීරණය කරන්න දෙන්න එපා. ඔබගේ පරිසරයට තීරණය කරන්න දෙන්න එපා. ඔබගේ ජොබ් එකට තීරණය කරන්න දෙන්න එපා. ඔබගේ දෙවියන් වහන්සේට සලස්මක් තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේව හොයන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ කියනවා පෙනෙන දේවල් නොපෙනෙන දේවල් වලින් හටගත් බව ඇදහිල්ලෙන් තීරුම් ගන්න. ආමෙන්. පේන දේ විශ්වාස කරන්න එපා. ඊට වඩා බලවත් දෙයක් තියෙනවා ඒක හොයන්න. හලෙලූයා. අපි හිතනවා අපේ රැකියාවෙන් තමයි මේ රැකියාවේ පඩියෙන් තමයි අපේ අනාගතය තීරණය වෙන්නේ. අපි හිතනවා අපි හම්බ කරුවොත් තමයි අපේ ජීවිතේ ගොඩනගන්නේ. අපි හිතනවා අපි කෙරුවොත් තමයි. දෙවියන් වහන්සේ කියනවා ඔයා ජීවත් වෙන්නේ ඔයා කන උපේන දෙයින් විතරක් නෙමෙයි. ඒක ඕනේ. හැබැයි ඒකෙන් විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා. ඔයාට ජීවත් වෙන්න තව දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ එළිදරව්. හලෙලූයා. ඔයා ඒව කන්න. ඔයාගේ රැකියාවට වඩා දෙවියන් වහන්සේ ප්‍රොමෝෂන් ගෙනත් දෙන්නේයි. හලෙලූයා. ආමෙන්. ඔයාගේ ලොක්කා කියයි ඔයා සුදුසු නෑ. නමුත් ඔයා රොටි කන්න දෙවියන් වහන්සේගෙන් ඔයාගේ ලොක්කා ඔයාට කතා කරලා කියයි. ඔයාට ෆේවර් එක දෙයි. හලෙලූයා. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ රොටි කන්න ගත්ත දවසේ ඉඳලා ඔබ හම්බ කරන රොටියට වඩා දෙයක් දෙවියන් වහන්සේ සැලසුම් කරනවා. හලෙලූයා. ආමෙන්. ඔබ හිතනවා නෑ මගේ ඩිග්‍රිය තමයි මගේ හැකියාව තමයි මාව මෙතෙන්ට ගෙනියන්නේ. එතෙන්ට ගෙනියයි ඔබ. කිසි ප්‍රශ්නයක් නෑ. දැනුම ඔබ උසස් කරනවා. හිතෝපදේශය කියනවා දැනුම රැස් කරගන්න. ඒ ඔබව වර්ණවත් කරනවා උසස් කරනවා. හැබැයි ඊට වඩා දෙයක් තිබෙනවා. යමෙක් දන්නේ යයි හිතන්නේ නම් ඕ දැනගන්න ඕන බව තාම දැනගෙන නැහැ. හැබැයි යමෙක් දෙවියන් වහන්සේව දන්නවද? ඔව්ව දෙවියන් වහන්සේ හිතනවටත් පතනවටත් වඩා උසස් කරන්න යනවා. හලෙලූයා. ආමෙන්. සාමාන්‍ය තලයෙන් දෙවියන් වහන්සේගේ තලයට එන්න. ආමෙන්. ජීවත් වෙන්න එපා පෙනෙන දෙයින් ඇහෙන දෙයින්. ඔබ ජීවත් වෙන්න දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන ජීවනදායක රොටියෙන්. හලෙලූයා. බයිබලයේ කියනවා සියල්ලට වඩා බයිබල් පද අපි පාඩම් කරමු. සියල්ලට වඩා මුඛය ආරක්ෂා කරගන්න. සිත ආරක්ෂා කරන්න. ඇයි? මක් නිසාද? ඇයි? ජීවනය නිකුත් වෙනවා. ඔයාගේ සිතින් පුළුවන් ඔයාගේ හාස්කම කරන්න. ඔයාගේ සිතුවිලි වලට පුළුවන් නැති දෙයක් ක්‍රියේට් කරන්න. ඔයාගේ සිතුවිලි වලට පුළුවන් ඔයාගේ ප්‍රශ්නයට කතා කරන්න. ඔයාගේ සිත තමයි ප්‍රශ්නය. හලෙලූයා. සිත තමයි මුල. ඔයාගේ සිත පුහුණු වෙලා ඉන්නේ ටීවී එකට නම්. ඔයාගේ සිත පුහුණු වෙලා ඉන්නේ ඔයාගේ යාළුවා කියන අදහසට නම්. ඔයාගේ සිතුවිලි පුහුණු කරලා තියෙන්නේ ඒකට නම් ඒක වෙනවා. බයිබලයේ කියනවා මරණයක් ජීවනයක් තිබෙන්නේ මුඛයේ දිවේ. ඒවට ආසවන්නෝ ඒවා භුක්ති විඳින්නෝ. ඒවා කතා කරන දේ තමයි ඔයාගේ ජීවිතේට එන්නේ. ඔයා මොනවාද කතා කරන්නේ? ඒක සාපයක් වෙලා එන්නේ යනවා. ඔයා කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය ගැනද, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගැනද, දේව බලය ගැනද? ඒක ඔයාව හඹාගෙන එන්න යනවා. මාව හමාගෙන එන්න යනවා. ආමෙන්. හලෙලූයා. ඇයි? බයිබලයේ කියන වචන වලට බලය තිබෙනවා. ආමෙන්. අපි කතා කරන වචනය සාපයක් වෙලා එන්නත් පුළුවන්. අපි කතා කරන වචනේ ජීවනයක් වෙලා එන්න පුළුවන්. ඒක නිසා සිත ඔයාව අදහස් දාන තැන වාගේ ගබඩාව සුද්ධ කරගන්න. ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඔයාව ගොඩනගන කෙනෙක් ළඟට ගිහිල්ලා අහගෙන ඉන්න. ඔයාගේ ජීවිතේ වර්ධනය වෙනවා බලන්න. ආමෙන්. ඔයාට නැති බලාපොරොත්තුවක් එන්න යනවා. ඔයාට නැති එන්වයරන්මන්ට් එකක් එන්න යනවා. ඔයාට නැති හිනාවක් එන්න යනවා. ඕන කෙනෙක් එන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනය බලවත්. හලෙලූයා. ඒකට පුළුවන් ඔයාගේ ජීවිතේ රතුල් වෙන්න අහන් ඉද්දි. ඔයාගේ සිතුවිලි වලට ගිහිල්ලා ඔයාගේ ඇටිටියුඩ් වෙනස් කරනවා. ඔයාගේ අදහස් වෙනස් කරනවා. ඔයාගේ ජීවිත රටාව වෙනස් කරනවා. මොකද දේව වචනේ තමයි යේසුස් වහන්සේ. හලෙලූයා.
බයිබලයේ කියනවා මම තමයි ලෝකේ ආලෝකය. ඉහළ අහසේවත් පහළ පොළවේවත් පොළවෙන් යට ජලයේවත් තට සමාන රූපයක් සාදා නොගන්න ඒවට සේවය නොකරන්න. ඒවා අනුම නොයන්න. ඒවා සාදන්නෝද? ඒවට කන් ඇත නොහැසිති. ඇස් ඇත පෙනෙන්නේ නැත. ඒවා සාදන්නොත් එලෙසම වන්නේ. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවිත වෙනස් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා මම තමයි ලෝකයේ ආලෝකය. ඔබ මොන තලයක හිටියත් කමක් නැහැ. ඔයා එන්න මාල් ළඟට. මා ළඟ සොලියුෂන්ස් තිබෙනවා. මට පුළුවන්. ඔයාගේ අන්ධකාරය, ඔයාගේ ගඳ ගහන ජීවිතය, ඔයාගේ පා කරලා තියෙන ජීවිතය, කිසිම බලාපොරොත්තුවක් නැති ජීවිතයට ආලෝකයක් දෙන්න. හලෙලූයා. බයිබලයේ කියනවා හොයන්න හම්බ වෙයි. තට්ටු කරන්න දොර හරිනු ලැබේ. ඉල්ලන්න දෙනු ලැබේ. ආමෙන්. සොයන්නාට සම්භවේ තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ. තට්ටු කරන්නේ නැතුව කොහොමද දොර වල්ලන්නේ? එන්නේ නැතුව කොහොමද එළිදරව් වෙන්නේ? සොයන්නේ නැතුව කොහොමද දෙවියන් වහන්සේ වැඩක් කරන්නේ ඔබගේ මගේ ජීවිතේ? උන්වහන්සේ කියනවා දෙවෙනි තලය මම ලෝකයේ ආලෝකය. හලෙලූයා. මට පුළුවන් වාගේ ගඳ ගහන ජීවිතය, අන්ධකාර ජීවිතය, බලාපොරොත්තු නැති ජීවිතය එක ශරණයකින් පවිත්‍ර කරමු. අලුත් ජීවිතයක්. ආමෙන්. ඔබගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහන කවුද මේ අදහන ඔයගොල්ලෝ යේසුස් වහන්සේ? හැමදාම සිකුරාදට යන කවුද මේ? ඔබලන්ට පිස්සුද? හැමදාම කෑ ගහලා ඉන්නේ. මට හෙට දේවල් මම කියන්නේ. මිනිස්සු කියන දේවල් කියන්නේ. මොනවාද ඔය গিitar එකක් ගහගෙන කරන්නේ? හalleluya කියලා මොනවද කරන්නේ? ඇවිත් බලන්න කියලා අපිටත් කියන්නේ. ආමෙන්. ඇවිල්ලා බලන්න. දේව අභිමුඛය බලවන්තයි. ආමෙන්. Hallelujah. Join us every Friday at 9:30 a.m. at Venus Hotel for a powerful time of worship, prayer, and experiencing God's presence. For more details, contact us at the numbers in the description. We look forward to seeing you there. God bless you.